ගොඩක් ස්තුතියි. තෑගි ගොඩාක් හම්බ වුණා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සිද්ධාලේප ආයතනයට සහ සියලුම කාර්ය මණ්ඩලයට මෙවන් විශාල කාර්යයක් කිරීම සම්බන්ධව සිද්ධාලේප කැකුළු පුංචි සිත්තරු තරංගාවලියෙන් දරුවන් 73000ක් අතරින් මගේ දුවත් තේරලා තිබුණා. ඇත්තට මේක ලොකු සමාජ මෙහෙවරක්. වගේම තමයි මෙතන මුළු ලංකාවෙම ඊටාම දුෂ්කර ප්‍රදේශවලින් කොළඹට ඇවිල්ලා මෙතන තෑගිගත දරුවෝ ඉන්නවා. ඒ ළමයින්ට ඉස්සරහට යන්න මේක ලොකු අත්වලක් කියලා මම හිතනවා. මගේ දුව ඇත්තටම මේ පස්වෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඒක මට ගොඩක් සතුටුයි. ගොඩක් ආඩම්බරයි දුවගෙන. සිද්ධාලේප කැකුළු සිත්තරු මේ උත්සවයට සහභාගී වුණා. මගේ දුවත් ඒකෙන් සිලෙක්ට් වෙලා තිබ්බා. ඇත්තටම හරිම සතුටුයි. 2025 කැකුළු චිත්‍ර තරඟය ඒ අවසාන උත්සවය අද දින පැවැත්වුණා. පැමිණි සියලුම දෙනාට බොහොම ස්තුතියි. දේශපාලු වික්ටර් හෙට්ටිගොඩ මැතිතුමාන්ගේ සංකල්පයකට අනුව මීට දශකයකට ඉහතදී ආරම්භ කරන ලද කැකුළු පුංචි සිත්තරු තරඟාවලිය මේ අවුරුද්දේ පැවතුණා. ඒ සඳහා net fm අප වෙත ආරාධනා කරන පිළිබඳ මුලින්ම හෙට්ටිගොඩ සමෝ විහාරපාරේ ඉහළ කළමනාකාරීත්වයට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔවුන් තුලින් ඉදිරියේදී සිබිල් වෙතසිංහ කෙනෙක් ජෝඩ් කීට් කෙනෙක් බිහි වෙන්න පුළුවන්. 2012 පටන් ගත්ත ඉඳලා එක දිගට මේ චිත්‍ර තරඟය පැවැත්වෙනවා. මේ වසරේ විශේෂත්වය තමයි 70000කට නොඅඩු චිත්‍ර මේ තරඟෙට ඉදිරිපත් වීමයි. දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය දියුණු කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවත් රටක් හැටියට අපිට දියුණු වෙන්න නම් නිර්මාණශීලී දක්ෂතා තියෙන පුරවැසියන් බිහි කිරීම ඉතා අත්‍යවශ්‍යයි.